හෙලෝ මිනාසන් කොනිචිවා ඔන්න ඉතින් අදත් ඔයා වෙනද වගේම එකතු වෙලා ඉන්නේ තිවාකයින් ජපන් YouTube චැනලයක් සමගින්. අද මං හිතුවා මගේ ටවුන් එකේ පොඩ්ඩක් රවුමක් ගහන්න. එහෙනම් ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ ටවුන් එක කොයි වගේද කියලා බලන්න. එහෙනම් ඉතින් අපි යමු. ඔන්න ඉතින් මං යන්නේ යමු. කඩම කලින් ඩොර් ලොක් කරන්න අපි යමු. යමු. මේ යන්නේ අපේ ඉස්කෝලේ යාළුවෙක්. හෙලෝ බයි. මෙතනින් පාර මාරු වෙන්න ඕනි එහා පැත්තට. අපි මාරු වෙමු. මාරම සීතලයි. අන්න වෙනා පොඩ්ඩක් තනි රෝදයක් පදිනවා. ඔන්න ඉතින් මම බයිසිකලේ පාක් කළා. දැන් යන්න තමයි යන්නේ. මේක මෙහෙ තියෙන නිකන් ටවුන් හෝල් එකක් වගේ එකක්. ඔයාලට පේනව නේද? කිසිම කොළ කැල්ලක්වත් නැහැ පාරේ. කොච්චරද පිරිසිදු කියලා කියනනම්. අන්න කොච්චරක් යනවා. මාරම සීතලක් තියෙන්නේ. අවුව තිබ්බට වැඩක් නැහැ. මේ වෙනකොට සෙල්සියස් 5ක් වගේ උෂ්ණත්වය මේ පැත්තේ. අපේ පැත්තට නම් හිම වැඩෙන්නේ නැහැ. ඒකත් එක අතකට හොඳයි වගේ දැනනවා. නැත්තම් මෙහෙම ඇවිදින්න බෑනේ. අද පාර්කේ කවුරුත් නැහැ. මං විතරයි මුළු පාර්ක් එකටම ඉන්නේ.
අපි යමු පොඩ්ඩක් ස්ටේෂන් එක පැත්තට. මට ඔයාලට බුලට් ට්‍රේන් ටිකක් පෙන්වන්න පුළුවන්. ඔයාලට පේනවද ඇතින් බඩු කෝච්චියක් යනවා. පේනවද මේ පාරවල් තියෙන පිරිසිදුකම? පොඩ්ඩක් කලෙමු. අපි මෙතන පොඩ්ඩක් කලෙමු අපිට බුලට් ට්‍රේන් එක බලාගෙන පුළුවන් වෙයි. බුලට් ට්‍රේන් එක යන්නේ. බුලට් ට්‍රේන් එක නෙමෙයි ගියේ. වෙන කෝච්චියක් නම් ගියා. කෝ අපි යමු එහෙනම් බලන්න ස්ටේෂන් එක කොහොමද කියලා. මෙන්න මේ වගේ තමයි බයිසිකල් පාක් කරලා යන්න තියෙන්නේ. මේකෙන් ටිකට් එකක් අරගෙන අර ඇතුළේ තියෙන රැක් වලට බයිසිකලේ දාලා අපිට ගමනක් ගිහිල්ලා ඉවි. බයිසිකල් එක අරන් යන්න පුළුවන්. මෙන්න මේක තමයි ස්ටේෂන් එක. ඔන්න අපි ස්ටේෂන් එකට ආවා. මේ වෙලාවේ නම් එච්චර සෙනගක් නෑ වගේ මේක. අපි පොඩ්ඩක් එහා පැත්තට ගිහලා බලමු. මේ දැන් අපි ඉන්නේ ජපානයේ තියෙන බස් වලට එක. ඔයාලා පේන හැටි ඉන්න මෙතන උඩු තිරේ ඊළඟට එන බස් එකේ ටයිම් එකයි ඔක්කොම ටික පෙන්නනවා. ඒ වුණත් කවුරුත් නැහැ. අර ඇදින් පේන බිල්ඩින් එක වලට පේනවද? ඒක කැසිනෝ එකක්. අපි පොඩ්ඩක් එතන ගිහින් බලමු. ඇතුළට යන්න දෙනවද කියලා. මම පොඩ්ඩක් මේ පාලෙම උඩට ආව බලන්න. අර විව්වේ කොහොමද කියලා. ඔන්න ඉතින් ගෙදර යන ගමන් ඉන්නේ. මේක තමයි අපේ පාර්ට්මන්ට් එකේ බයිසිකල් පාක් කරන තැන. මේක තමයි මගේ පාර්ට්මන්ට් එක.
එහෙනම් ඉතින් ඔක්කොම සයවනාරා අදට වීඩියෝ එක සමු ගන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් අමතක නොකර subscribe button එක click කරන්න. ඒ වගේම ඊට පැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න.